කුඩේ කුඩු වෙන්න ඒ සුපිරි වෙහිකල් එකක් වැදිලා තියෙනවා. බඳ හරියට ගියොත් නම් ගන්න බඩක් නැහැ ඉතින්. රූප් එකෙන් ගත්තොත් අඩි දෙකක් දෙකමාරක් ඔන්න උඩ ගිහිල්ලා තියෙනවා. බෑජ් එකත් එක්කම කඩන් ගිහිල්ලා දොර ඇඹරිලා අදත් ඇවිල්ලා තියෙනවා පුංචි පවුලකට අඩු වියදමින් සැපට යන්න පුළුවන් හදපු වාහනයක් තමයි Toyota එකෙන් මෙන්න මේ Noha එක කියලා කියන්නේ. නැදත් ඇවිල්ලා තියෙනවා කුඩේ කුඩු එක. 2017 වර්ෂයේ 2 seater engine එකක් hybrid engine එකක් දාලා හදපු මෙන්න මේ වාහනේ ගොඩක් ජනප්‍රිය ලෝකේ. අපිට ඉස්සරහ දොරත් එළියට පැනලා දෙන්නේ ලොක් කරගන්න බෑ. ඉතින් ඉස්සර මැද දොරත් මේක touch system වෙන full option දොරක්. ඔටෝ වැඩ කරන්නේ සෙන්සර් කී වලට වැඩ කරනවා. බඳ හරියට ගියොත් නම් ගන්න බඩක් නැහැ ඉතින්. මෙන්න රියර් ෆෙන්ඩර් එක කුඩේ කුඩු තැලිලා ඇඹරිලා පොඩි වෙලා ආවත් Toyota කියලා කියන්නේ සේෆ්ටි වාහනයක්. රූප් එකෙන් ගත්තොත් අඩි දෙකක් දෙකමාරක් ඔන්න උඩ ගිහිල්ලා තියෙනවා. ඒතරම පෝස්ට් එකක් නැහැ දැන්. හරි. ඊට පස්සේ රියර් ෆෙන්ඩර් එකක් නැහැ දැන්. බපර් එකේ කෑල්ලක් මෙතන දිනනවා. ඒකම කෑල්ල ටික අතන දිනනවා. හරි. බෑක් පැනල් එක ගත්තොත් එහෙම බිමට සමතලා වෙලා තියෙනවා. ඊට පස්සේ ජෝ එක ගත්තොත් එහෙම ඔන්න ලස්සනම Toyota Noha බෑජ් එකත් එක්කම කඩන් ගිහිල්ලා දොර ඇඹරිලා. ඔයගොල්ලෝ බලන්න වාහනේ හැඩය 75%ක්ම වෙනස් වෙලා තියෙන්නේ සම්පූර්ණ වාහනේ හැඩය ගත්තොත්. මෙතන තියෙන ඕන එක තමයි අර අඩි 4ක් විතර ඉස්සරහට තල්ලු වෙලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා. සැපට යන්න තියෙන සීට් සෙට් එකත් කුඩේ කුඩු අපි දැන් ගලවලා තින්නේ. ඔන්න ඇඹරිලා තියෙනවා. අන්න බලන්න පිටිපස්සේ දකුණු පැත්ත බඳ කොටස ඇතුළෙනුත් එළියෙනුත්. වෙලෙදි බ්ලෝවර් සෙට් එකත් එක්ක කඩන් ගිහිල්ලා රූප අවශ්‍යණ්‍ය සම්පූර්ණයෙන්ම ඩැමේජ් වෙලා මැද ඩ්‍රෝ එකක් ඩැමේජ් වෙලා මෙන්න මේ වගේ ඔයගොල්ලෝ වම් පැත්ත බලන්න මේ වගේ තියෙන්න ඕන එකක් තමයි අන්න අර විදිහට ඩැමේජ් එක වෙලා තියෙන්නේ. රිමූව් කරන්න පටන් ගන්න තියෙන්නේ මේ වාහනේ ආරම්භ කරන්න රිපෙයාර් එක. ඉතින් රිමූව් කරද්දී සමහර පාර්ට්ස් තියෙනවා ඇත්තටම මේකෙන් බේරගත හැකි. ඩැමේජ් වෙලා නැත්තම්. ඔබට පෙන්නන්නම් මම මේ බේර ගන්න පාර්ට් එක මෙන්න මේ වගේ සමහරට ඩැමේජ් නැති කොටසක් අපිට බේර ගන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේවා ගලවලා අපි ඔන්න ඔහේ එක ගොඩකට දැම්මොත් මොනවා හරි භාජනයකට නැත්තම් පෙට්ටියකට දැම්මොත් මෙන්න මෙහෙම වදිද්දි මේ වගේ පොඩි සීරීම් ඇති වෙනවා. ඒ සීරීම් ඇති වුණොත් මේ තියෙන වාහනේ මේ තියෙන ලක්ෂණ වාහනයක වටිනාකම සම්පූර්ණයෙන් නැති වෙනවා. මෙන්න මේ විදිහට පැකින් එකක් දාන්න ඕනේ. මොකද අපි Challenger Motors අපිට තියෙනවා ලොකු වගකීමක්. නැවත දෙන්න ඕන අපි වාහනේ කස්ටමර්ට කම්පැනි එකෙන් එළියට ගත්තා වගේ සේල් එකෙන් එළියට ගත්තා වගේ ඉතින් ඉන්ටීරියර් ටික පරිස්සම් කරන්න අපි හොඳ කොටස් ටික මෙන්න මේ විදිහට පැක් කරගෙන තමයි අපි මේක බින් එකකට යවන්නේ. ඕනේ කෙනෙකුට ඇවිල්ලා මම ගැලෙව්වත් තව කෙනෙක් ගැලෙව්වත් එයාට ඇවිල්ලා හරි අයිටම් එක හරි තැනට දාන්න පුළුවන්. අපි බලමු සිස්ටම් එකට ගිහිල්ලා මේ තියෙන Toyota සිස්ටම් එක Google එකේ ඕන කෙනෙකුට ගිහිල්ලා බලන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ බඳ කොටස කෑලි අපිට වෙනම ගන්න පුළුවන්ද කියලා පුතා. ඔන්න මේ තියෙන rear fender එක. මේ තියෙන roof post එක. මේ තියෙන A post එක. මේ තියෙන B post එක. ඉතින් ඒ ඕන කෑල්ලක් අපිට වෙනම ගන්න පුළුවන්. කාටද හිතෙන්නේ ඇයි වාහනයක් හදන්න බෑ කියලා. වාහනයක් gediya පිටින් ඇවිල්ලා එකපාරට හැදෙන්නේ නැහැ. වාහනයක් හැදෙන්නේ කෑල්ලෙන් කෑල්ල එකතු වෙලා. ඉන්නේ එකතු වෙලා හැදෙන විදිය තමයි අපි ඔය පෙන්නලා තිබුණේ ඔයගොල්ලන්ට. ඉතින් ලෝකේ තියෙන සුපිරිම හොස්පිටල් එක තියෙන්නේ වාහන වලට ඇක්සිඩන්ට් රිපෙයාර් එක ගන්න ලංකාවේ කතා කරන්න පහත තියෙන නම්බර්ස් වලට Challenger Motors Luxury Auto Repair Center එක නැගලා